හරි අයිබෝන් හැමෝටම අද අපි අලුත් ගානනේ මම හිතන්නේ 12 වෙනි ගාන වෙන්න ඕනේ නේ අද ගානවාදනේ ඔව් රූපේ බෝඩ් එකේ දාලා තියෙනවා ගාන ස්ක්‍රීන් එක වටනවා ඉස්සරහා ඉස්සරහ මේ හරි බලමු මේක කියන්නේ මේ ගණිත කඳවුරකට සහභාගී වන්නන්ට බලන්න මේ ලාංඡනයක් හදලා තියෙනවා ලාංඡනයේ සැලැස්මක් තමයි මේ දීලා තියෙන්නේ මේක කියන්නේ මේක සෙන්ටිමීටර් 14ක් දිගයි තියෙන සම්පූර්ණ කොටස එකකින් කියවෙන්නේ ඉතින් මෙතන කොටස් සමාන නිසා මේක 7 ගාන කියලානේ හරි වාට කියනවා මෙහෙම මේ එක කියලා දාලා තියෙන එක වෘත්තයක් දෙක කේන්ද්‍රික ඛණ්ඩයක් තුන ඍජු කෝණී ත්‍රිකෝණයක් ලු හරි මොකද පළවෙනි මහන්නේ ED චාපේ දිග නේ වෘත්තයකින් මෙතන ඍජු කෝණයන්නේ 4 පංගුවක් නේ අපි දන්නා චාපයේ දිග වෙන්නේ සම්පූර්ණ වෘත්තය නම් 2πr නේ 2πr πd කියන්නත් පුළුවන් හැබැයි සම්පූර්ණ වෘත්තයක් නෑ මේක තියෙන්නේ යම් කොටසක් අපි කොටස දාන 360 θ කියලා හරි 360 θ කියන්නේ 90 මෙතන θ 90යි ඍජු කෝණයක් මෙතන right 2 pi r අරේ 7යි ලැබෙන 90 ඒවා 4යි දෙකේ ඒවා 2යි ඒ දෙකයි මේ 22යි කැපුවාම 11 සෙන්ටිමීටර් නේ හරි සෙන්ටිමීටර් 11 එක පළවෙනි කොටස ඊළඟ මොකක්ද හන්නේ මොන ඔයාට කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ඒකත් කේන්ද්‍රික ඛණ්ඩයේම තමයි ඒකේ වර්ගඵලය right අපි හිතුවේ කේන්ද්‍රික ඛණ්ඩයේ ආපු දිගම තමයි දැන් වර්ගඵලය වර්ගඵලය ප්‍රෝගිලක්කන් දෙක එකක් තියෙනවා සම්පූර්ණ වෘත්තයක් නම් πr වර්ගයනේ වෘත්තයක්ම නැහැ 360 θ හරි θ කියන්නේ මේකේ 90 තමයි ඉස්සරහට ගත්තනේ හරි කෙලිම 4 නෑ කියලා ගත්ත තවුලක් නැහැ π r ඇවිල්ලා 7යි හරි 90 ඒවා 4යි දෙකේ ඒවා 11යි 7කුයි කැපුණා 77 දෙකට බෙදලා 38.5යි වර්ග සෙන්ටිමීටර් නේ හරි ඒක ඒතර 38.5යි 38.5යි හරි ඒක තමයි දෙවෙනි කොටස මොකද තුන්වෙනි කොටස යන්නේ මුළු වර්ගඵලය යනවා සම්පූර්ණ ලාංඡනයේ වර්ගඵලය එතකොට වෘත්තයේ වර්ගඵලය තව අපිට මදි සහ ඍජු කෝණේ ත්‍රිකෝණය අපි වෘත්තයේ ගමු ඒ තුන්වෙනි කොටස ගන්න හරි වෘත්තය කෙලිම πr වර්ගය π 7/22යි හරි වෘත්තයේ අරේ කොහොමද ගන්න කියනවා මෙන්න මේ වෘත්තයේ විස්කම්භය මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරයට සමානයි කේන්ද්‍රික ඛණ්ඩයේ අරයට සමානයි ඒ කියන්නේ මෙතන 7ක් වෙද්දි මෙන්න මේ දුරත් 7ක් වෙනවා කියලා කියන්නේ වයින් රෝගී නම් මෙන්න මේ කැලක් 7යි කියලා කියන්නේ මේ දෙක සමානයි දෙක සමානයි හරි වෘත්තයේ එතකොට විස්කම්භය 7යි එහෙනම් අරේ 7 බෙදීම 2යි නේ හරි වර්ගය නිසා දේවතාවක් කියමු π r වර්ගය අරය 7 බෙදීම 2යි විස්කම්භයනේ 7 නේද විස්කම්භය 7යි ඒ නිසා තමයි අරේ 7 බෙදීම 2 උනේ හරි 7ක් කැපෙනවා 22 දෙකෙන් බෙදුවාම අපු වෙන්නේ 77 බෙදීම 2ක් ඒ 38.5 වර්ග සෙන්ටිමීටර ඊට පස්සේ හරි ඒකට එකක් 38.5යිම තමයි 38.5යි ඒක තව අපිට අඩි ත්‍රිකෝණීය වර්ගඵලය හොයන්නේ භාගයයි ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස මෙතන ත්‍රිකෝණේ හරි ආධාරක පාදයේ 7යි ලම්බ උස 14යි නේ 7යි 14යි දෙකෙන් බෙදෙනවා නේ සෝරි 7ෙන් දෙකෙන් බෙදෙනවා 7යි මෙතන 4ක් 49යි වර්ග සෙන්ටිමීටර
දැන් මුළු වර්ගඵලය අපි ඔය ටික ඔක්කොම එකතු කරමු. මුළු වර්ගඵලය මේක 38.5යි. තවත් 38.5ක් ආවා මෙයා ආව 49ක්. එකතු කරා 10 බිංදුව එකක් ඉතුරුණා 18.26යි. මෙතන 10යි 2යි 12යි නේ. වර්ග සෙන්ටිමීටර 126යි. මොකක්ද අහන්නේ අන්තිමේ? පැත්තක දිග BD ට සමාන සමචතුරස්‍රාස්තරයකින් මේක කපලා ගත්තේ. BD කියන්නේ 7යි. ආයි කියන්නේ මෙහෙමයි. මෙන්න මේ පැත්තක දිග මෙන්න මේකට සමාන වෙන විදිහේ සමචතුරස්‍රයකින් මේක කපලා ගත්තේ. මම දන්නේ මේක. එදා ඉතින් සමචතුරස්‍රයකින් මේක කෑල්ල කපලා ගත්තේ. එතකොට ඉවත් වෙන කොටස් වල වර්ගඵලය ආවා. දැන් මේ තියෙන්නේ මොකද්ද? මේ ඇතුලේ කෑලි ටිකේ වර්ගඵලය. පැත්තක දිග 14ක් වෙන සමචතුරස්‍රයේ වර්ගඵලය හොයලා මේ කෑලි තුනේ වර්ගඵලය වෙන 126 අඩු කරා නම් හරිනේ. ඉතිරි වර්ගඵලය කියලා ලියලා ඉවත් වූ වර්ගඵලෙනේ. ඉවත් වූ කොටසේ වර්ගඵලය 14 වරක් 14යි සමචතුරස්‍රය එකෙන් 126ක් අඩු කරාම ඒ කියන්නේ 196න් 126ක්. 6 බිංදුවයි මේක 7යි නෝනේ. වර්ග සෙන්ටිමීටර් 70යි. හරි. එච්චරයි. එහෙනම් එකක් ඉවරයි. අලුත් ගාන සෙට් වෙන්නේ. හරි මේක ඉතින් පිළිවෙලට කරමු. මම ගන්න තරමේ ගොඩ දෙනෙක් පිළිවෙලට යනවා. මේ වීඩියෝ එකේ ක්වොලිටි අර මම හොයන්න යන්න එපා. මේක YouTube එකට දාන්නෙත් අර මට අකුල්ලන්න ඉවන්න වෙන විදිහක් නැති හින්දා. නැත්නම් මේ YouTube කාර්යයක් වෙන්නේ මට ඕනේ. මට අර ඔයගොල්ලෝ කතා කරගත්ත විදිහට මේ වැඩේ පිළිවෙලකට දිනපතා කරන්න ඕනේ. හරි මේක ඕලෙවල් විභාගයට යන දවස් දක්වාම දිගටම කරමු. හරි. ඒක සෑහෙන ගණන් තුනක් හදන්න පුළුවන්. හරි. එහෙනම් ආයෙ ගානකින් හම්බෙමු. ජය වේවා.